සුබ දවසක් සියලුම දෙනාට. අද සුපුරුදු පරිදි ශුද්ධෝදේශයේ තවත් ශුද්ධ ස්ථානයකට තමයි මා ලෝකවරට නැවිලා තියෙන්නේ. ඔබට මාගේ පිටුපසින් පේනවා ඒ මාතෘකාව. මම සවිස්තරව විස්තර සඳහන් කරන්නම්. ඊශ්‍රායලයේ ජෙරුසලමේ තමයි මේක තිබෙන්නේ. මා දැන් ඔබ රැගෙන යන්නේ එම ස්ථානයටයි. අතිශය කාර්යබහුල මොහොත. මේ මොහොත විශේෂයෙන්ම මහසුකුරාදා දවසේ අපි විස්තර කතා කරමු. මේ පිළිබඳව ඔබට පේනවා එම ස්ථානය. මා දැන් මේ ඔබ රැගෙන යන්නේ ජේසුස් සමිදානන් කුරුසේ ඇනගැසීමට පෙර උන්වහන්සේව සිරගත කර සිර කඳවුර වෙතටයි මා දැන් මේ ඔබව රැගෙන යාමට සූදානම් වෙලා සිටින්නේ. දිව්‍යමය පූජාව මේ අවස්ථාවේදී සූදානම් කර තිබෙන ආකාරය ඔබට පෙනෙනවා. උන්වහන්සේගේ කටුවටුන්න ඒ වගේම උන්වහන්සේට හිංසා පීඩා කරදර කර එම ආම්පන්න සියල්ලක්ම පායමේ මේ ස්ථානයේදී දැක ගන්නට ලැබෙනවා. රැගෙන යාමට සූදානම් වන්නේ උන්වහන්සේ සිරගත කළ සිර කඳවුර වෙතටයි. මේ ඔබ දකින්නේ the prison of Christ. ජේසුස් සමිදාන සිරගත කළ කඳවුර වෙතට තමයි මා දැන් ඔබව රැගෙන යාමට මේ සූදානම් වෙන්නේ. මෙම මාර්ගයෙන් ඇතුළු වී මේ ස්ථානයෙන් තමයි එම ස්ථානයට ඇතුල් වීමට ඉඩ ඇත්තේ. The prison of Christ. මම මෙහි සවිස්තර විස්තරයන් ඔබට සඳහන් කර සිටින්නම්. ඔබට පේනවා බැතිමතුන් කිතුණු භක්තිකයන් මේ ස්ථානයට පැමිණ ඔවුන්ගේ දේවමේයයන් යතිකාවන් පවත්වන ආකාරය. ගෙස්සමනේදී අත්අඩංගුවටගත් ජේසුතුමාව නඩුවැසීම සඳහා කයිපාස්ගේ නිවසට රැගෙන කාලාවේ ආවා. රෝමන් හමුදාව යුදෙව්වන් විසින් උන්වහන්සේව රැගෙන ආවේ. කයිපාස්ගේ නිවසේ නඩුවැසීමෙන් පසුව උන්වහන්සේව සිරගත කරනු ලැබුවා. සිර කඳවුරක් මේ එම සිර කඳවුර තමයි ඔබ මේ දකින්න ලැබෙන්නේ. කයිපාස්ගේ නිවසේ සිට ජේසුතුමන් රැගෙන ආවෙන් පසු උන්වහන්සේගේ දෙපතුල් මෙම සිදුරු දෙක යටින් තමයි උන්වහන්සේව දැඩි දඬුවම් පමුණුවමින් උන්වහන්සේට දැඩි ලෙස හිරිහැර කරමින් උන්වහන්සේ මෙම ස්ථානයේ තමයි රඳවා තැබුවේ. ඔබට මේ පෙනෙන්නේ ජේසුස් සමිදාන කුරිරු වද හිංසා දක්වමින් දැඩි දඬුවම් පමුණුවමින් උන්වහන්සේගේ සිරිපතුල් දෙපතුල් මෙම සිතුරු දෙකෙන් බිමට යොමා විලංගු දමා උන්වහන්සේව රඳවා තැබූ ස්ථානයයි. විශේෂයෙන්ම දැඩි කාර්යබහුල තත්ත්වයක් Good Friday සුකුරාදා දින මෙම ස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගැනීම පිළිබඳ මහට ඇත්තටම ආඩම්බරයක් මෙන්ම ශ්‍රී ලාංකික වශයෙන් ගෞරවයක් ශ්‍රී ලාංකික ජනතාවද කිතුණු භක්තිකයන්ටද මෙම අවස්ථාවේදී මා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සියලුම ලෝකවාසීන්ට සාමය උදා වේවා, ප්‍රේමය ඇති වේවා, ආශිර්වාදයන් වේවා. ඔබගේ සියලුම පැතුමන් ඉටු වේවා. යාඥා කිරීමට අවස්ථාව තිබෙනවා. මෙම ස්ථානයේදී තමයි උන්වහන්සේගේ ශ්‍රී පතුල් තැන්පත් කර තැබූ භූමිය. මේ උන්වහන්සේගේ සිරිපතුල් රඳවා තැබූ විලංගු යොදා රඳවා තැබූ මෙම සිදුරු දෙක. Даже Мария просила. Мария. The prison of Christ. ජේසුස් සමිදාන සිරගත කොට තැබූ සිර කඳවුර. ශූරෝත්මයන්න් වහන්සේ අපගේ ආදරණීය ජේසුස් සමිදානන් වහන්සේ
මේ ස්ථානයේදී විලංගු යොදා උන්වහන්සේගේ දෙපතුල් වලට විලංගු දමා උන්වහන්සේව රඳවා තැබූ මෙම භූමියේ කෙතරම්නම් උන්වහන්සේගේ ලේ О, батюшка, කඳුළු идите сюда. දාඩිය Я, значит, සීලම это, දේ что මෙම там ස්ථානයේ молитву, они жертвы වැටෙන්නට ඇති. возьмите, пожалуйста, если සීලම දේ достаточно много, чтобы උන්වහන්සේගේ не пропало. යථාර්ථයන් අවබෝධ වෙන්න ඇති. මේ වන් වූ පින්බිමක් එතුමන්ගේ දෙපතුල් එතුමන්ගේ දෙපතුල් පුණ්‍ය භූමියක්. ඔබ සියලුම දෙනාම ඔබලාගේ ආශිර්වාදයන් ප්‍රාර්ථනාවන් මෙම ස්ථානය දිහා දෙස බලා වැඳ පුදා ඔබගේ ප්‍රාර්ථනාවන් දුක්ඛම් කල්ලෝ පවසා ආශිර්වාද ලබා ගන්නා මෙන් මා හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා. එසේද එවන් වූ තවත් සුවිශේෂී ස්ථානයක සිට හමුවීමේ බලාපොරොත්තුවෙන් මා අද දින සමුගන්නවා ඉස්රායලයේ සුද්ධ උදේශයේ අගනුවර බනා ජෙරුසලමේ ක්‍රිස්තු සමිදාන සිරගත කොට තැබූ සිර මැදිරි භූමියේ සිට ඔබ සියලුම දෙනාටම දේව ආශිර්වාදය ලැබේවා. ජේසුස් පිට සුබ දවසක්.